මනං අපි කවුරුත් තුන් සිත පහදවාගෙන බණ අසනවාය කියන හැඟීමෙන් මේ වටිනා කාලය ගත කරන්නට ඕන. පින්නතුනි, අද යුගාසන ධර්ම දේශනාවෙන් ඔබට අපි කියන්නට බලාපොරොත්තු වන්නේ තේරී ගාථා සාහිත්‍යයේ එන එක්තරා අනුවේදනීය කඳුළු කතාව. මේ කතාව අහගෙන යද්දී සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් මේ මගේ ජීවිත කතාව වෙන්නේ නැති කියලා. අපි අහලා බලමු. තේරී ගාථා සාහිත්‍යයේ එන සෝනා රහත් තෙරණිය කතාව මෙසේ ආරම්භ වෙන වගයි. සෑවැත් නොවර කුලගයකදී ඔපන්නේ සෝනානාමින් ඔපතේ දෙනාම ලබන්නේ මාවපියනට කීකාරෝ ලෙස වෙසෙන්නේ පෙරපින් නිසා රෝසිරෙන් දරන්නේ තරුණ වියේදී ඈදිගයක ගියා යෝගදීවි ගාත කළා පාතිදාම් ඉවත නොයා දේපල ධනය ඇත මව්පියෝ ඇයට ලියා කිසි අඩුවක් නොමැත ආසවල් දෙයක කියා පදොමුත්තර බුදු හිමියන් සිටිය යෝගේ සෝනා පැතුව පැතුමකි එය හරිම ආගේ ලබමින් ආග පාදවි වේර ඇත්තියක වාගේ ඒ පැතුම සංසාරේදී තරග නැගේ පිනතුනි, එදා තිලෝතිලක ලෞතුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර අසල ඉපදුන මේ රූමත් කාන්තා නිසි වයස සම්පූර්ණ වෙනකොට විවාහ දිවියට ඇතුළත් වෙනවා. නමින් සෝනා. අන්න ඒ විදිහට සෝනා මේ කුලකාන්තාව මෙසේ විවාහයෙන් පසු දරුවන් 10 දෙනෙකු සෝනා වැදෝවාය අගහිගයක් නැතිව ඒ අය හැදුවාය එක හැන්දෙන්ම ඒ හැමතෙම බෙදෝවාය නිතරම වගේ දන් පින්කම් කෙරුවාය දරුවන් ටිකක් ලෝකෝ මහතට වැඩෙන විට සැමියා ගියා හිටේ හැටියේ තාපසකට පවුලේ සියලු
බාර පැටවුනි ඇයගේ පිට එනමුත් දුකක් දුන්නේ නෑ මොහොතකට ඇඟලේ කිරිකරන් මේ දාස දෙනම තනා අම්මා කෙනෙකු ලෙස ඇය ඇත ලොවම දෙනා එය සම්පතක් බාඳු විය පෙර සසරගෙන බහුපුත්තික සෝනා යන නම පාතල වුණා පිනතුනි තම ස්වාමියා ගිහිගේ අතහැර වනයට ගියත් තපස් රකින්න මේ සෝනා මාතාව එකම දරුවෙකුටවත් අඩුවක් කළේ නැහැ. ඒ හැම දරුවන්ටම එක හැන්දෙන් බෙදමින් එකට සලකනවා. ඒ විතරක් නෙමෙයි. ඔවුන් නිසි වයස සම්පූර්ණ වෙනකොට ආවාහ විවාහ කරලා දීලා ඔවුන්ට සියලු දේවල් පවරලා සිටිනවා. නිසි වයසේදී මේ දරුවන් සියලු දෙනා විවාහපත් මොනෝ කොලගොත් සිරිත දන අම්මා පමණක්ම නිවසේ ඉතිරි වෙන තනිකඩ දිවිය පින්වත සුන්දරද මොන තම සතු ධනය දරුවන් දෙන වෙලාවෙම බෙදුවා සම සමව ඒ දස දෙනාටම නිදහස උනත් හැම දෙකින් හැබැටම මහගෙයි වෙසෙයි ඉතිරිව දරු සෙනෙලම ගේ දොර හතාදී දරුවන් හට ඉන්ට සම්පත් බෙදාදේ ඕනට ඇතිවෙන්ට ඒලද දෙන් බැරිවිය ඕන් සනසන්ට දැන් මගෙදර ගැන සිතුනා විමසන්ට සියලු සම්පත් දරුවන්ට බෙදා හදා දීලා මේ සෝනා මාතාව මහගෙදර තනිවම මෙහෙකාරියන් සමග වාසය කරන. අනේ විදිහට මහගෙදර පරණ බඩු මුට්ටුත් සමග ඇය මෙහෙකාරියන් සමග ජීවත් වෙන කාලේ අර දස දෙනාටම එකසේ සියලු සම්පත් බෙදා හදා දුන්න කියලා ඔබට මා මතක් කළා. දවසක් ලොකු පුතා අපේ හාමුදුරුවනේ ලොකු පුතා ඇවිදින් මේ අම්මගෙන් කුමක්ද අහන්නේ? ගේ පුරා බඩු මුට්ටු ඇයි අම්මේ මේ තරම් අම්මා දැන් තනියමයි වෙසෙන්නේ
මේ ඇඳයි මේසයි අතන අල්මාරියයි මට නේද වැඩියෙන්ම වටින්නේ අල්මාරිය වියන් ඇඳ අම්මාට වැඩක් නැහැ අපට හරි අඩුවක් වතියෙන්නේ මේ ලෙසට කියා අම්මාව රවටමින් බඩු මුට්ටු ගෙදරටයි අදින්නේ ඊළඟට දෙවැනි පුතු එනවා අම්මා ළඟට චාටු බස් දොඩ දොඩා ඇදෙනවා මොටද අම්මාට ඔය තරම් රත්තරම් බඩු මගේ බිරිඳ ඉල්ලන්න කියනවා අම්මා දැන් වයසයිනේ මගේ බිරිඳ තරුණයිනේ ඇගේ කරට රත්තරන් වටිනවා මේ වලලු මාල ටික මේ දැන්ම අරන් යමි හිට වෙත් අනිත් ටික බලනවා මෙන්න මේ ආකාරයට අර ලේලිලා බෑනිලා මුණුබුරාලා මිනිබිරියන් මේ සෑම දෙනෙක්ම අර අම්මව බලන්න ඇවිදින් ගෙදර තියෙන හැම බඩු මුට්ටුවක්ම ලුණු පොල් කටුව දක්වාම ඒ ගෙදරින් ඇදගෙන යනවා. පිටතොනේ ඒ නිමාවට පත්වන්නේ නැහැ. මේ දරුවෝ 10 දෙනාම කියනවා ඇයි අම්මේ මේ වගේ ලොකු ගේක අම්මයි. අම්මට ගෙවල් 10ක්ම තියෙනවා. මේ වගේ ලොකු ගෙදරක තනියම ඉන්න ඕනි නෑ. අපේ ගෙවල් වල ඇවිදින් අම්මා ඉන්න. මේ ගෙදරත් විකුණලා අපට ඒවත් බෙදලා දෙන්න කියලා අම්මගෙන් ඉල්ලීමක් කරනවා. මේ දරුවෝ 10 දෙනා ලේලිලා බෑනලා වරින් වර මේ ලෙසට පැමිණෙති අම්මාව රවටමින් චාටු බස් පවසමින් ගීතියේන හැමදේම ගෙන යති අන්තිමට මහගෙදර බෙදා දෙන්නයි කියා අම්මාට දරුවෝ ටික වද දෙති අම්මා දැන් වයසයිනේ මොටද මේ වගේ ගයක් අපේ ගෙදර ඉන්න යයි පවසති ගේ දොරක් ලියා දෙයි වතු පිටිත් බෙදා දෙයි ඒ කලේ හින්දානේ දරුසේනේ දරුවන්ගේ කිම්මත මේ අම්මා තනි වුණා ලොකු පුතුගේ ගෙදරමයි නැවතුනේ ටික දිනයි ඒටියේ ලේලිගේ චරුචුරුව යවුල් කටු අනිනවා වගේ කනේ ඉන් පසු දෙවැනි පුතු ළඟට අම්මා ගියත් ලේලි ළඟ ඉන්න නම් බෑනේ
දරුවන් දසදෙනෙක් හදා වඩා ගත්තා. වතු පිටි භවෝග සම්පatti විච්ච මේ අම්මට සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්. දැන් ඈට අර ගෙවල් වලින් පිළිගැනීමකුත් නැහැ. යන එනමන්නේ. අපි අද කතා කරන්නේ තේරී ගාථා සාහිත්‍යයේ ඉන සෝනා රහත් තෙරණිය කතාවයි. මේ අහිංසක ආදරබර කඳුළු කතාව, මේ අම්මගේ කතාව ඉතිරි ටික අපි දුවගේ ගෙට ගියොත් බෑනා මරවනවා පුතුගේ ගෙට ගියොත් ලේලේ කියවනවා මොනපුරු මිනි පිරියෝ වයසට හිනහෙනවා අම්මට උරුම උනදී කඳුලැලි එනවා පිහියුන පාසුව ලෝකෝ පුතු කුළු දුලින් මාට ඇති වුණ ආදරය බෑදැන් කියන්නට දරුවන් සීවේත්නදි මාට විටින් විට කොේ ආදරය දරුවනි දියන් මාට පියතුම සියලු සම්පත් මාට දුන්නා ගිහි සැප අතරදා ඕතාපසට පැන්නා අම්මා නිසා මාතොරුලට ගෙන උන්නා තවමත් සිටිමි දාරුසෙනේ ආස කාරපින්නා දියණියගේ ගෙදර වේතමහා ගියදාක දවසක් දෙකක් සල්ලකති සතුටකි ඒක බෑනාට හදන රසවලු ආතිරේක නෑ මට ලැබෙන්නේ දුක් පොතකීක පිනතුනි අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන්ට භාජනය වෙච්ච මේ අම්මා යන එනවන් නැතුව ඔහේ කල්පනා කර කර ඉන්නවා. ආන්න ඒ කාලේ මේ මෙහෙණිවරුන් වැඩවසන ආරාමයක් ඒ අසල තිබුණා. ඈ මේ ආරාමයට වරින් වර ගොඩ වෙනවා වතාවත් කරන්න. අනේ ඇත්තටම මේ කරදර වලින් නිදහස් වෙන්නට මටත් මහාන වෙන්න ඇත්නම්. ආන්න එහෙම හිතලා ගොඩ වෙන ඇය එදා ආරාමයක් ඇත බෙක් සෝනියන් වාසන අම්මට ඇසෙනවා හඬ එහි බණ දේශන සිටිවිල්ලක් ඇහැට දැන් බණ ආසන එය සානයකි
අම්මාගේ දුක පිරිමාසන ඉන්පසු නිතර යයි ඈමේ ආරම වේත භික්ෂුණියක් වන්නමයි දැන් නිතර සිත ගීගයගෙන ගොඩකේ එහි ගැල ඔමද නැත අරමේ ආමා මහ ලෝතුරු සොය ඇත ඇත්තටම පින්වතුනි මේ අම්මට දැන් පැවිදි වීම තමයි එකම සාහනය. අනේ විදිහට ආරාමයට යන අය දවසක් තමන්ගේ දරුවෝ ටික කැඳවලා තමන් ගත්ත මේ අවසාන තීරණය තමන්ගේ අදහස දරුවන්ට එදා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මානුඹලට කාරදර බව දන්නේ මෙතොවක් කල් ඉවසා ඔන්නේ මේ අරමක මේනිය වීලා ඉන්නේ මේ පැවිදි වෙන්න මම දරුවෙනි යන්නේ මේ අම්මාරමට යන එක හොඳය ඒකෙන් මිදුණා අපේ කරදරය කරදර කෙරුවේ මෙහි ඉඳ ඉඳය දරුවෝ හිතන්නේ ඒ පිළිබඳය අම්මා ඉන්නවා භික්ෂුණී අරමේ පැවිදි වෙලා දැන් දුටුවාද අරමේ දරුවන් බීකල මවකගේ කරුමේ මේ මදලිය වෙන්නේ නියදාමේ අන්න ඒ විදිහට පිනතුනේ අවසරය ඉල්ලන මේ අම්මා එදා භික්ෂුණියක් බවට පත් වෙනවා. දැන් අර සෝනා මාතාව සෝනා භික්ෂුණිය නමින් හඳුන්වනවා. ඇය ආරාමේ වැඩ ඉන්න කාලේ වරින් වර දරුවෝ බලන්නට ආවත් දැන් ඔවුන්ට මතක නැහැ අම්මව පැවිදි වෙලාවත් කියලා. දරුවෝ ආවා එදාවස ඉඳට දැන් කවුරුත් එන්නේ නෑ කිසිවිට වේදනාව දුක ඇතේ මොත් හිත ආට කාලය යෝවා බාන දාමට ආන්න ඒ විදිහට බණ දහමට කාලය යවන ගමන් පින්නතුනේ ඈ දැන් ජීවත් වෙනවා. අවාසනාවක මහිම ගෙදර ඉන්නේ නැති වගේම ඈට ආරාමයේ තුලත් දැන් කරදර හිරිහැර ඈලවා සියලු භික්ෂුණීන් වැඩ ගන්නව විතරක් නොවේ මහලු වෙලා පැවිදි වෙච්ච නිසා ඈට මහලිය කියලා කතා කරන්නටත් පටන් ගන්නවා. ජීවිතේ හරි දුකයි කියලා සිතා සෝනා පැවිදි වූවත් භාවනාවක් කරන්නටවත් විවේකය නැහැ කවරදාවත් වතුර අදින
ඉන්නවා දරත්න පලනවා කරයි වැඩපල කවුරු කීවත් එහෙත් වීරිය අත්නහලේ නෑ මෙවැනි කරදර කොතෙක් ආවත් ඉඳලා හිටලා දරෝ එනවා කලාතුරකින් ඈදකින්නට මෙතන මේ කාර්ය කියම්මා බැරිද අප ළඟ සැප විඳින්නට වින්ද සැප වැඩි වෙච්ච හින්දාද ආවේ අරමට සිල් රකින්නට හොඳ වැඩේ ඔය වෙච්ච දේ ගැන අපට නම් බෑ වග කියන්නට එක් දිනක් බුදු පියාණෝ බණ දෙසන ආරංචියක් ආවා මෙහෙණිවරු ටික බණ අසන්නට යන්න සෝදානම්ද වූවා මටත් ආසයි බුදුරදුන්ගෙන් බණහන්නට ඇයද කීවා ඔබේ වයසට ගමන් යන්නට බෑනේ පසුවට තියමු වේවා අපි වෙනකොට වතුර හොනකොට තබන්නට කවුරුවත් නැනේ අදට නැවති ඉන්න ඕනේ අරම තනිකොට යන්න බෑනේ එහෙම කියමින ඇයව තනිකොට ඕන් බනසු මට ගියානේ අනේ අසරණ සෝනත් මෙහෙණිය අසපුවේ දැන් තනියුනානේ වතුර දලා දරත් පලලා උඳුන ළඟ ඒවා තබන්නේ පසුවදිය උණු කරමි කියලා භාවනා දැනට වඳින්නේ කිසි කෙනෙක් නැති පාළු අරමේ ඇගේ සිත නිරාවුල් කෙරෙන්නේ මගේ බුදු හිමි ලොව බලද්දී එදාලොයම ඇය දකින්නේ තිලෝතිලක ලෝතුරු බුදුරජාණන් වහන්සේගෙන් බණහන්නට මේ ආරාමයේ භික්ෂුණීන් වරු එදා සියලු දෙනාම පිටත් වෙලා යන්නට යනවා මේ සෝන ඔවුන් සමග යන්නට අවසරය ඉල්ලුවක් ඇයට ඒ සඳහා අවසරය ලැබෙන්නේ නැහැ ආන්න ඒ වෙලාවේ මේ සෝනා තෙරණිය එදා දරපලනවා වතුර අදිනවා තමන් අතින් ඉටුවේ යුතු වැඩ ටික කරනවා ආනේ මේ සිදු කරලා ඉවර වෙලා පින්නතුණි වීර්ය වඩන තැනැත්තියක් හැටියට නැවත නැවතත් විදසුන් වඩමින් සිටිනවා අපේ ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ බලන වෙලාව මා පිහිට වේ යුත්තේ කාටදයි සොයමින් සිටින වෙලාවේ මේ නොපසුබස්නා වීරයේ ඇති සෝනා මෙහෙණිය දිවසින් දකින්න ආනෙහිම දැකලා ඈට පිහිට වෙන අදහසින් ෂඩ්වර්ණ රශ්මී කදම්බයක් ඈ වෙත එවමින් ඈට එදා මෙන්න මේ ගාථාව දේශනා කරනවා
යෝචේ වසස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමං ලෝතර දාම නොවන සඛේ නොදුටුරිට ජීවත් ඕවත් පාලන තසිය වාසක සිට උත්තම දාම නුවණින් දුටු කෙනෙකු හට ජීවත් වුණත් සුවයකියක දවසකට ඒරස වලල්ලෙන් බුදුහිමි දේසුව බණ සෝනාතෙරණි ඇසුවා හොඳ සියගෙන රහත් පාලය ලැබගත්තා හැඳින දැන මෙනිවරුන් නොදනිතිමේ වෙනස ගැන ආවාමේනි වරු ඒ දවස හවස වේලා සෝනතෙරණි දැන් හොඳටම වෙනස වේලා උනෝදිය නොමැත අපහට හරස් වේලා මෙහෙනියාරම කාඩිගුලසේ ඇවිස් සීලා පින්නතොනි මේ මෙහෙණිවරු ආරාමයට ඇවිදින් කෝ අපට උණු පෑ කෝ අපට සිසිල් පෑ කලබලයෙන් විමසනවා. එතකොට ආරස්සෝනා තෙරණිය කියනවා උණු පෑන් ඕනාය උණු පෑන් වාදනය බලන්න. සිසිල් පෑන් ඕනාය සිසිල් පෑන් වාදනය බලන්න. පුදුමයක්. ඇය පැතු අයුරින්ම සියල්ලක් පින්නතුනි ඉටු වෙලා. ඇගේ වෙනස අවබෝධ කරගත් මේ මෙහෙණිවරු එදා සෝනා රහත් තෙරණිය ළඟ දෙපා වැඳ වැටෙනවා. වීරිය වඩමින් අරිහත් ඵලයට පැමිණිය තෙරණිය උත්තම විලසට බුදු හිමි තනතුරු පුද දෙන දවසට ඇය කැඳවනවා ඒ දම් සබයට අපරිමිත වූ වීරිය ඇති තෙරණිය යන අගතනතුරු හිමිගෙන් ලැබුණිය මහා ශ්‍රාවිකා ලෙස ඇය පෙනුණිය මෙහෙණි සසන තුල සිසිලස දැනුණිය මහලුව පැවිදිව බවොන් වඩන්නායේ වීරියගෙන මාග ඵලය දකින්නායේ සම්බුදු හිමිගෙන් පදවේ ලබන්නායේ භික්ෂුනි සසුනේ
කිරුල දාරන්නයි වික්ෂුනි සසුනේ කිරුල දාරන්නයි ආරබ්ධ වීර්ය ඇති තෙරණින් අතරින් අගත්තුන තනතුරු පිරිනමමින් සෝනාර් රහත් තෙරණියගේ අපරිමිත වීර්යය පිළිබඳව එදා ලෞතුරු බුදුරජාණන් වහන්සේ තවදුරටත් මෙසේ ධර්ම දේශනා කරනවා. සෝනාදරුවන් දස දෙනෙකුට මාවෝ ඕනාය පින්වත පෙර කාලේ එනමුත්නේ දරුවන්ගෙන් නොලැබෙන මව් කෙනෙකුට හිමිවන ආලේ ගිහිගේ ගින්දර විඳින්න බැරි තැන සෙව්වා ඇසදහම් සීලේ උතුම් රහත් බව එයින් ලැබුවා මෙහිනේ වරය ලැබගෙන දැලේ මේ බණ ඇසූ ආයු ලබත්වා පංච බලය ලැබ සතර ආතින් මේ බණ ඇසූ දහම සොයත්වා මෙත් කරුණා ගුණ රැඳුන නෙතින මේ බණ ඇසූ විරිය වඩතවා පිරිසිදු පිළිවෙත පිරුණු ගාතින් මේ බණ ඇසූ නිවන් දකිත්වා තුල්සිත පාදා කුළුණෝ සිතින